අද මම ඔයාලට අමුද්‍රව්‍ය 3ක් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් ගී බිස්කට් හදන විදිය තමයි කියලා දෙන්න හිතුවේ. මේක ඉතාමත්ම රසයි. ඒ වගේම මේක හදාගන්නත් ඉතාමත්ම පහසුයි. අපි එහෙනම් බලමු මේක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා පාන් පිටි කෝප්ප එකක්, icing sugar කෝප්ප එකක්, ගී අරගෙන තියෙනවා කෝප්ප භාගයක්, ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි කාලක්. මෙන්න මේ ටික තමයි ඕන වෙන්නේ ගී බිස්කට් එක හදාගන්න. දැන් මම භාජනයකට පාන් පිටි ටික දාගන්නවා. ඊට පස්සේ icing sugar ටිකත් එකතු කරගන්නවා. දැන් මම ඒකටම බේකින් පවුඩර් ටිකත් එකතු කරගෙන මේ විදියට හොඳට මිශ්‍ර කරගන්නවා. මේ විදියට මිශ්‍ර කරගත්ත පිටි මිශ්‍රණයට ගී පොඩ එකතු කරලා අනා ගන්න ඕනේ. මෙතනදී ඔයාලට ගී වෙනුවට බටර් ඔයිල් හරි බටර් හරි එකතු කරගන්න පුළුවන්. මම මේ විදියට ගී ටික දාගෙන මේ විදියට මිශ්‍ර කරගන්නවා. ගී එකවර දාගන්න එපා. ගී ටිකෙන් ටික මේ විදියට එකතු කරගෙන හොඳට අනා ගන්න. මේ විදියට soft dough එකක් එනකන් අනා ගන්න. ඊට පස්සේ මම මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන මේ වගේ කුඩා බෝල සාද ගන්නවා. මේ වගේ එකම ප්‍රමාණයෙන් සාද ගන්න. දැන් මම තෙල් කඩදාසියක් දාගත්ත ට්‍රේ එකක මේ ගී බිස්කට් ටික තියලා අංශක 180ට විනාඩි 10ක් 12ක් අතර බේක් කරගන්නවා. විනාඩි 12ක් විතර ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති ගී බිස්කට් එක මේ විදියට ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදියට ගී බිස්කට් එක හදලා බලන්න. මේක හරිම රසයි. හදලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.